ඉතා පැහැදිලි අද වචනය ශ්‍රාවකීන්ව තෝරා ගැනීම පිළිබඳවයි ලියවිලා තියෙන්නේ වචනය. පීදුරු, ජාකබ්, ජොවාන්, ජූදස්, මතෙව්, තෝමස්, බර්තලෙමෝස් 12 දෙනාව තෝරාගත් කතන්දරය. මේ තෝරා ගැනීම ගැන කතා කරන්න ඉස්සර වෙලා ජේසු කරපු දෙයක් ගැනයි මුලින්ම සඳහන් වෙලා තියෙන්නේ. මොකද්ද ඒදී? ජේසුස් වහන්සේ කඳු කරයට වැඩම කර මේ සිද්ධියම ශුද්ධ ලූක් සුවිශේෂයේ ලියන්නේ මෙන්න මේ විදිහට. ලූක් 6:12 බලන්න වචනය. තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රාත්‍රියම ගත කළසේක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පුතේ, ඔයා අදහන මේ කිතුණු ධර්මය විශ්වය පුරා පැතිරිච්ච ධර්මයක්. බෞද්ධ ජනතාව වැඩියෙන් ඉන්න ලංකාවේ භූතානේ විතරක් නෙමෙයි, හින්දුන් ඉන්න ඉන්දියාවෙත්, කමියුනිස්ට් ධර්මය තියෙන කියුබාවේ, චීනයේ සහ රුසියාවෙත්, මුළු යුරෝපය පුරාත් පැතිරිච්ච ධර්මයක් තමයි ඔයා මේ අදහන්නේ. හැබැයි මේ ධර්මයේ ආරම්භක තැනයි මේ. ශ්‍රාවකයන් 12 දෙනා තෝරා ගැනීම ගලීලය කියන පොඩි ගමේ, පුංචි ගමේ 12 දෙනෙක්, පුංචි මිනිස්සු 12 දෙනෙක් තෝරා ගැනීම තමයි ඔයාම අදහන මේ විශ්ව ධර්මයේ ආරම්භක තැන. මොකද්ද උණයි කියන්නේ? ආරම්භය දෙන්නට 12 දෙනාව තෝරා ගැනීමට ජේසු මොනවද කරයි කියන්නේ? හරි ලස්සනට ලූක්තුමා එක ලියනවා. කන්දකට නැගලා දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රාත්‍රියම උන්වහන්සේ ගත කරනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මේක අපි දකින දෙයක්. ජේසුගේ ජීවිතේ පැහැදිලිවම දකින දෙයක්. හැම විශේෂ සිද්ධියකදීම ජේසු යාඥාවට ඇතුල් වෙච්ච බව අපි දකිනවා. කුරුසියට යන්න ඉස්සර වෙලා ගෙත්සමනියට යනවා. කුරුසියට යන්න ඉස්සර වෙලා තාබෝර් කන්ද නගිනවා. ප්‍රාතිහාර්ය සිදු වුණ හැටිය ජනතාවගෙන් ඈත් වෙලා යාඥාවට ඇතුල් වෙනවා. ඇයි? ජේසුට දැනුණා තාත්තත් එක්ක තියෙන සම්බන්ධතාවය, පියාණන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තමයි හැම වැඩකම, හැම කාර්යකම ඵලය ඇති කරන්නේ. ජේසු එක දැක්ක විතරක් නෙමෙයි, ඔයාට අපිට උගන්වනවා පුතේ ඒ දේ. මං අහන ඔයාගේ අපේ ජීවිතවල, අපේ පවුල්වල විශේෂ සිද්ධීන් වෙනකොට පවුලක් හැටියට වාඩි වෙලා දෙවියන් වහන්සේට මොර ගහන්න, යාඥා කරන්න පුරුදු වෙලා ඉන්නවද? කෙල්ලගේ කොල්ලගේ වෙඩින් එක ගන්නකෝ. දැන් කොච්චර ලෑස්ති වෙනවද අප්පා නැද්ද? හොටෙල් යනවා එනවා, සැලුන් යනවා එනවා, ෆොටෝග්‍රාෆර්ද දැන් ඔක්කොම තියලානේ ප්‍රී ෂූටින් නේ. දැන් ගියානේ
ප්‍රීෂුට යන්න තැනක් හොයනවා. කොච්චර දේවල් කරනවද? එච්චර දේවල් කරන ඔබ කෙල්ල හෙට අනිද්ද බඳින්න යනවා, කොල්ල හෙට අනිද්ද බඳින්න යනවා. පවුලක් ලෙස වාඩි වෙලා කොල්ල පටන් ගන්න යන මේ ජීවිත ගමන වෙනුවෙන් පවුලක් ලෙස ඔබ මොර ගහලා තියනවද? යාඥා කරලා තියනවද? තව සුමානකින් අම්මගේ ශල්‍ය කර්මය වෙන්නට යනවා. ડોක්ටර්ස්ලා කියනවා ඒක ටිකක් භයානක ඔපරේෂන් එකක් කියලා. දරුවා තව සුමානයකින් ලොකු එක්සෑම් එකකට පෙනී සිටිනවා පිටරට. ඔබ ඇත්ත ඔබ ඇවිල්ලා තනිවම මේ පල්ලියේ හරි සප්‍රසාද පල්ලියේ හරි ඒ යැදීම් වෙනුවෙන් යාඥා කරනවා ඇති. මං ඔබෙන් අහන ඊට වඩා වෙනස් දෙයක්. අම්මයි තාත්තයි ගෙදර ඉන්න දරුවෝ ටිකයි ඔක්කොම වාඩි වෙලා ශල්‍ය කර්මයට මුහුණ දෙන්නට යන අම්මා වෙනුවෙන්, එක්සෑම් එකට පෙනී සිටින්නට යන පුතා වෙනුවෙන්, විවාහ වෙන්නට යන දුව වෙනුවෙන් පැය භාගයක් පැයක් යාඥා කරන්නට පුරුදු වෙලා තියෙනවද? මම පුතියාට කියනවා අල්ලගන්න පළවෙනි පණිවිඩය, ජීවිතේ හැම මොහොතකම කතෝලිකෙක් හැටියට ජේසුට කරන මොර ගැහිම අංක 1 කරගන්න. ජීවිතේ සිද්ධීන් සිද්ධ වෙනකොට ඒ සිද්ධීන් වලට මුහුණ දෙන්නට තාත්තගේ හයිය, පියාණන් වහන්සේගේ හයිය ලබන්නට යාඥාවකට ඇතුල් වෙන පවුලක් බවට පත් වෙන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. දැන් මෙන්න කන්දට නැග්ග ජේසු, මුළු රාත්‍රියම ගත කළ ජේසු කන්දෙන් පහළට බහැල ඇවිදින් 12 දිනාව තෝරගන්නවා. ඒ 12 දිනාගේ නම් ටික පැහැදිලිවම මාක්ස් විශේෂයේ මේ අවසාන වගන්තිවල සඳහන් වෙලා තියෙනවා. දැන් අද පණිවිඩය හොඳට අල්ලගන්න. 12 දිනාව තෝරගත්ත ජේසු කරුණු තුනක් ඒ ජීවිත සම්බන්ධයෙන් සිදු කළ බව ඉතා පැහැදිලි. මොනවද ඒ කරුණු තුන? මෙන්න ඔවුන්ට අපෝස්තුලවරු යයි නම් තැබූසේක. උන්වහන්සේ මෙන්න පළවෙනි කාරණාව මොකද්ද? උන්වහන්සේ එසේ කළේ ඔවුන් තමන් හා සමග සිටින පිණිස. දේශනා කරන්න ඉස්සර වෙලා, ලෙඩ්ඩු සුව කරන්න ඉස්සර වෙලා, යකුන් දුරු කරන්න ඉස්සර වෙලා ජේසු තෝරාගත් අයගෙන් බලාපොරොත්තු වුණේ මොකද්ද? මොකද්ද? ජේසුත් එක්ක ඉන්න. මොකද්ද? ජේසුත් එක්ක ඉන්න. දැන් මොකද්ද ජේසුත් එක්ක ඉන්නවයි කියන්නේ? ජේසුත් එක්ක ඉන්නකොට ජේසු මාත් එක්ක ඉන්නවා. මොකද්ද? දැන් කාටද වැඩියෙන් ආදරේ? අම්මටද තාත්තටද? අම්මටද තාත්තටද? මාර අප්සෙට් ප්‍රශ්නයක් අහන්නේ නේ. මම දන්නවා පොඩි උන් ගොඩක් ආදරේ අම්මට නැද්ද? අම්මට ආදරේ කියලා කියන්නේ හැමතිස්සෙම අම්මව දකින්න ඕන. ඉස්කෝලේ ඉවර වෙලා ආපු හැටියේ ගෙදරට ඇතුල් වෙන්නේ අම්මේ කියාගෙන නේද? සමහර පොඩි උන්ට නිින්ද යන්නේ නැහැ අම්මා ළඟ නැත්තම්. සමහර වෙලාවට අම්මගේ අත තමයි පොඩි එකාගේ කොට්ටය නේද? අම්මගේ අත නේ?
ලෙඩ වුණාම අසනීප වුණාම ලෙඩ වුණාම අසනීප වුණාම අම්මා ළඟ ඉන්නවනම් අම්මගේ අත අල්ලගෙන තමයි ඉන්න ආසේ වගේ වෙලාවට නේ මං අම්මා ගත්තේ තාත්තලත් එහෙම තමයි නමුත් මේ වැඩියෙන් අම්මලටනේ අපි කිට්ටු අපි ආසයි අම්මා ළඟ රැඳෙන්න අම්මගේ ආදරය මට බලවත් ලෙස දැනෙන නිසා මට අම්මා ආරක්ෂාවක් අම්මා මට ලොකු හවුහරණයක් අම්මා මට ලොකු ශක්තියක් කියලා මට දැනෙන නිසා අපි ස්වභාවිකවම අම්මට හරි ආදරේ අම්මට හරි ළඟයි මෙන්න මේ මනුෂ්‍යයන් හැටියට අත්දකින මේ සංසිද්ධියට තමයි ජේසු කැඳවන්නේ ඉස්සෙල්ලාම පුතේ ශ්‍රාවකයෙක් වෙනමයි කියන්නේ සුව කිරීම යකුන් දුරු කිරීම ලෙඩ සුව කිරීම දේශනාවල් ඒවා එන්නේ පස්සේ අපි අපව ජේසු කැඳවන්නේ අර ජේසුගේ හවුහරණයට ජේසුගේ සෙනෙහසට ජේසුගේ ආදරයට කිට්ටුව ජීවත් වෙන්න ඔයා දිනන කොටත් ඔයා පරදින කොටත් ඔයා ලෙඩ වෙන කොටත් ඔයා සුව වෙන කොටත් ඔයා අඬන කොටත් ඔයා සිනහසෙන කොටත් ශ්‍රාවකත්වය තුළ ඔයාව කැඳවනවමයි පුතේ ජේසුට ලං වෙලා ජේසුත් එක්ක ගෙවෙන ජීවිතයකට මේක තමයි මුල්ම කාරණාව මං හරි ආසයි මේ තැනට ජේසු සුව කිරීම කරන්න ඉස්සර වෙලා ශ්‍රාවකයා වඩ ගහන්නේ ඔයා වඩ ගහන්නේ ජේසුට ලංව ළඟින් ඉන්නටයි ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඒ නිසා ජීවිතේ හැම සිද්ධියකම හැම මොහොතකම ජේසුට ලං වෙන්න මං ඉස්සෙල්ලා කිව්වේ ඔයා දිනන කොටත් පරදින කොටත් ඔයාගේ රෝගය සුව වෙන කොටත් ඒ රෝගය සුව නොවන බව ඔයාට දැනෙන කොටත් ජේසුට ලං වෙලා ජීවත් වන්න එක දෙක සුබ අස්ර දේශනා කිරීමට යවන පිරිසක් මොකද්ද ඇහෙන්නේ සුබ ආසන දේශනා කිරීමට යවන පිරිසක් මොකද්ද ඔයාට සුබ ආසන what is the good news that you have in your life මොකද්ද සුබ ආසන පුතේ මෙතන ඉන්න හැම කෙනෙකුටම ජේසු ගැන කියන්නට සුබ ආසනක් තියෙන්නට ඕන දැන් අද මම බෙදාගත්ත අර අවුරුදු 14 දරුවා ගැන පියයුරු වල ගැටිත්තක් ආවා අම්මා තාත්තා බය වුණා ડોක්ටර්ස් ළඟවට යන්න ඉස්සර වෙලා යාඥා කළා බලවත් ලෙස දැන් ඇවිල්ලා කියනවා ෆාදර් ඒ ගැටිත්ත බය වෙන්න ඕන කාරණාවක් නෙමෙයි ඒක සාමාන්‍ය දෙයක් කියලා ડોක්ටර්ස්ලා කියනවා මේක ඒ අම්මටයි තාත්තටයි සුභාසනක් නෙමෙයිද ඔයාගේ දරුවගේ සුවවීම ඔයාට සුභාසනක් ඔයාගේ ව්‍යාපාරයේ දවසින් දවස ගොඩ නැගෙනවා දැකීම ඔයාට සුභාසනක් බේබදු කමට ඇබ්බැහි වෙලා හිටිය ඔයාගේ මිනිස්සයා එක නවත්වනවා දැකීම ඔයාට සුභාසනක් ඔයා බලාපොරොත්තුෙන් හිටියා ඔයාගේ දරුවා විදේශගත වන්නට නොසිතපු විදිහට ඒක පුළුවන් වුණා සුභාසනක් තේරෙන විදිහෙන් කියනවා නම් ජීවිතේ දෙවියන් වහන්සේ කරන හැම ප්‍රාතිහාර්යයක්ම ජේසු ඔයාට දෙන හැම අත්දැකීමක්ම අපිට ජීවිතේ ලැබිලා තිබෙන සුභාසනං
ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. දැන් මෙන්න ශ්‍රාවකත්වයට කැඳවලා තියෙන ඔයාව ජේසු කතා කරනවා ඔයාගේ ජීවිතයට දීලා තියෙන ඒ සුබ අස්න ගැන අනිත් අයත් එක්ක කතා කරන්න. තේරෙනවද? මාත් එක්ක ඉන්නේ. ඔයාගේ ජීවිතේ මොනවා හරි දෙයක් දෙවියන් වහන්සේ කරලා තියෙනවා නම් ප්‍රාතිහාර්යයක් වගේ ජීවිතයට ජේසු දීලා තියෙනවා නම් ඒක අල්ලගෙන ඒක අනිත් අයත් එක්ක කතා කරන්න බෙදා ගන්නට ඒ හරහා තවත් කෙනෙක්ව ජේසුට ලං කරන්නටයි පුතේ ඔයාව ජේසු කැදවන්නේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. දැන් මෙන්න කන්දෙන් බැස්ස ජේසු ශ්‍රාවකයන්ව තෝරාගත්ත ජේසු එක ශ්‍රාවකයන්ව කැඳවනවා ජේසුට ලං වෙලා ඉන්න. දෙක සුභාසන ඔවුන් ජීවිතේ ලබන සුභාසන දේශනා කරන්න. තුන යකුන්දුරු කරන්න. යකුන්දුරු කරන්න. දැන් කාටද මේ බලය කාගෙන්ද මේ යකුන් දුරු කිරීම බලාපොරොත්තු වෙන්නේ? පේදුරුලකින්, ජාකබ්ලකින්, ජෝම්ලකින්. අර මහා මුහුදේ දැල්දාලා මුහුදත් එක්ක ඔට්ටු වෙවි මාළු අල්ලාල්ල හිටිය දීවරයින්ගෙන් තමයි ජේසු බලාපොරොත්තු වෙන්නේ යකුන් දුරු කරන එක. ඒ කියන්නේ හොඳට අහගන්න. මාළු අල්ල හිටිය පේදුරුලට ජේසු බලයක් දුන්නා. ශ්‍රාවකත්වය ජීවත් කරන්නට බලයක් දුන්නා. වචනය දේශනා කරන්නට බලයක් දුන්නා. ජේසු ඒ බලය දීලා තමයි ඔවුන්ව පිටත් කර යැව්වේ. මම ඔබට කියනවා එදා විතරක් නෙමෙයි අදත් ජේසු කරනවා. ශ්‍රාවකත්වය ලබලා තියෙන හැම කෙනෙකුගේම ජීවිතේ ජේසු එක කරනවා. මගේ ජීවිතේ දිහා බැලුවොත් මම මොකෙද්ද? මොරටුවේ විල්ලෝරාවත්තේ බැන්දිස් පාරේ හම්පඩ ගැහිච්ච කලිසම් කොටයක් ඇඳගෙන හඩු පෙරාගෙන සෙල්ලම් කර කර හිටිය එකෙක්න මම. ජේසු මාව අල්ලගත්තා. අල්ලගෙන මේ වචනය දේශනා කිරීමේ ආලේපනය මට දුන්නා. Shailen, who are you? From a man from Murunkan. You lived a very normal life. සාමාන්‍ය ජීවිතයක් ගත කළ. හැබැයි අල්ලගත්තා. අල්ලගෙන බලයක් දුන්නා. මම මේ පල්ලියට එන්න ඉස්සර වෙලා මාව ඔයාලා පිළිගන්න ඉස්සර වෙලා එක දවසක් මං ආවා පල්ලිය බලන්නට. එදා වෙඩින් මාස් එකක් වෙඩින් මාස් එක ඉවරලා මම පොඩ්ඩක් මෙතන සප්‍රසාද වහන්සේ ළඟට ආවා යාඥා කරන්නට. මම දැක්ක එතකොට ක්වාර් එකේ ළමයි ඉන්නවා. කොපියුමි ඉන්නවද අද? ඇවිල්ලා ඉන්නවද පියුමි? පියුමි සාමාන්‍යයෙන් ඉන්නවා. අද ආවේ නැද්ද පියුමි? රයිට්. නමුත් පියුමි කිව්වම මේ මිස්ස මේ හැමෝම දන්නවා. පියුමිය නොදන්න කෙනෙක් නෑ මේ ගමේ. මම මෙතන ඉඳගෙන යාඥා කරලා හැරලා බැලුව හැටිය පියුමි ඔගන් එක ගහනවා මම දැක්කා. මං එතනට ගියා මතක ඇති. මං ගිහිල්ලා ඔළුවට අත තියලා යාඥාවක් කළා. යම් ශාරීරික දුර්වලතාවයකින් ඇය පීඩාවක් ලබනවා. නමුත් බලන්නකො දෙවියන් වහන්සේ කරලා තියෙන ආදරේ ක්‍රියාව. අසරණෙක් වෙන්න ඉඩ හැරියේ නෑ. බලයක් දුන්නා. ආලේපනයක් දීලා කෙල්ලට. හැම පූජාවකම ඕගන්නේ ගහන්නේ මේකයි. මට කියන්න ඕන පුතේ මේකයි. අපි සියලු දෙනාම නිකන් අපතයෝ නෙමෙයි. මේ මහ පොළවට බිහි වෙච්ච නිකම්ම නිකන් එවුන් නෙමෙයි.
අපි හැමෝටම දෙවියන් වහන්සේ බලයක් දීලා තියෙනවා, ආලේපනයක් දීලා තියෙනවා, මොනවා හරි කරන්න පුළුවන් හැකියාවක් දීලා තියෙනවා පුතේ. ශ්‍රාවකයන්ගේ ජීවිතවල ජේසු කළ දේ අද ඔයාගේ මගේ ජීවිතේ ජේසු කරනවා. ඒ නිසා කිසි කෙනෙක් හිතන්න එපා මට මගේ ජීවිතේ වැඩක් නැහැයි කියලා. මට ජීවිතේ තේරුමක් නැහැයි කියලා. මං දුර්වලෙක් කියලා. මට කිසි දෙයක් කරගන්න බැරි එකෙක් කියලා. මේ ශ්‍රාවකයන් ඔක්කොම දුර්වල මිනිස්සු. දුර්වල මිනිස්සු. හැබැයි අල්ලගත්තා. ජේසු අල්ලගත්තා. අල්ලගෙන මොකද්ද කළේ? ඔවුන්ව බලවත් කළා, ශක්තිමත් කළා, යමක් කරන්න පුළුවන් තැනකට ඔවුන්ව ගෙනාවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එනිසා මගේ ඇස්වලට මන් දකින ඔබ හැමෝම ඒ ශ්‍රාවකත්වයේ තුල කැඳවීමක් ලැබපු කෙනෙක් පුතේ. ඔයාගේ බෞතිස්මය තුල මේ ජේසු එදා කළ දේ ඔයා අද අයිති කරගෙනයි තියෙන්නේ. ඔයාගේ බෞතිස්මය තුල කතෝලිකෙක් වෙලා තියෙනවයි කියන්නේ, කිතුණුවෙක් වෙලා තියෙනවයි කියන්නේ මේ ශ්‍රාවකත්වයට කැඳවීමක් ලැබලා තියෙනවයි කියන එකයි. ඒ නිසා එක පරදින කොටත්, දිනන කොටත්, සුව වෙන කොටත්, ලෙඩ වෙන කොටත්, සියල්ල ලැබෙන කොටත්, සියල්ල නැති වෙන කොටත් එක ජේසු ළඟ ඉන්නටයි ජේසු කැඳවලා තියෙන්නේ. දෙක, මෙතන ඉන්න හැම කෙනෙක්ගේම ජීවිතේ ජේසු මොනවා හරි කරලා තියෙනවා. හවුද නැද්ද? හවුද නැද්ද? මොනවා හරි කරලා තියෙනවා. ඒක තමයි ඔයාගේ ජීවිතය ලැබපු සුභාසන. That's the good news that you have received in your life. පුතේ, ඒ ජේසු කරලා තියෙන මොනවා හරි දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න, කතා කරන්න, තව කෙනෙක්ව ජේසුට ලං කරන්න. තුන, ඔයා නිකමෙක් නෙමෙයි, කිසි දෙයක් කරන්න බැරි එකෙක් නෙමෙයි. ජේසුව ශ්‍රාවකත්වයට කැඳවලා තියෙනවා කියන්නේ අර හිටිය තැනින් අල්ලලා අරගෙන බලවත් කරලා තියෙනවයි කියන එකයි. ඒ නිසා ජීවිතේ වටිනාකම දකින්න, ජීවිතේ වටිනාකම තේරුම් ගන්න, ජීවිතෙන් යමක් කරන, ජීවිතෙන් යමක් කරන මිනිස්සු වෙන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අපි